හායි අද රිව් එකක් කරන්න තමයි කම්පැනි දෙක යෝගට් වර්ග දෙකක් ගෙනත් තියෙනවා. මේ තියෙන ඇන්කර් එකයි කොත්මල් එකකින් එකයි. අපි බලමු මේ දෙක රිව් කරලා කොහොමද කියලා. ඉතින් අද යෝගට් දෙකක් තමයි ගෙනාවේ. කොත්මල් එකයි ඇන්කර් එකකින් එකයි. මේ දෙකම ස්ට්‍රෝබෙරි. හැබැයි මේ කොත්මල් එක වෙනවා 150ක් වෙනවා. ඇන්කර් එක වෙනවා 80ක් වෙනවා. දානතින් කොත්මල එක වැඩි වගේම මේ ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් ඒ ඇති හැම දෙයකින්ම වැඩියෙන් ඉන්නේ කොත්මල එක. මේක ඊට වඩා අඩුයි ඇන්කර් එකේ. ඒ වගේම මේක low fat high protein yogurt එකක්. මේකේ ෆැට් එක ගොඩක් අඩුයි, මේදේ ගොඩක් අඩුයි. මේකේ මේදේ ටිකක් වැඩි. ඒ වගේම ගාණත් වැඩි. ඉතින් අපි බලමු මේක try කරලා මේ දෙකෙන් කෝකද හොඳ කියලා. අපි මුලින්ම ඇන්කර් නිව්ඩේල් එක try කරලා බලමු. හන්දක් තියෙනවා. මේකේ කොයි පැත්තෙන් කනවද කියලා මම අද වෙනකන් හිතා ගන්න බෑ. දෙපැත්තම එක වගේ. අපි බලමු කොයි පැත්තෙන් හරි කාලා. මේ විදිහට තමයි තියෙන්නේ. මේක නිකන් මට ෆලූඩ රහක් වගේ තෙනවා. නිකන් මේ ෆ්ලේවර් එකේ ෆලූඩ රහක් වගේ තෙනවා. පැණි රහක් තියෙනවා. පොඩි ඇඹුල් රහකුත් තෙනවා. රසයි. මේකට මට 10න් 7ක් වගේ දෙන්න පුළුවන්. අපි ඊළඟට try කරලා බලමු කොත්මල් එකේ ස්ට්‍රෝබෙරි යෝගට් එක. මේක ඇත්තටම කිව්වොත් ප්‍රෝටීන් හොඳ ප්‍රෝටීන් එකක් තියෙන යෝගට් එකක්. ප්‍රෝටීන් එකක් ඉලක්ක කරගෙන තමයි මේ යෝගට් එක හදලා තියෙන්නේ. ගුණදායක යෝගට් එක. අපි බලමු try කරමු. මේ කණ්ඩායි බොණ්ඩායි දෙකම පුළුවන් යෝගට් එක. අපි බලමු. අපි මේක බීලා බලමු. ඒකේ කෑලි වගේ මොනවද හැපෙනවා. මම හිතන්නේ අර ඒකෙත් අර ෆලූඩක් රහක් වගේ ඉන්නේ. එන අරතරම් පැණි රසක් නැහැ ඇන්කර් එකේ තරම්. ඒකට මේක රහයි. මේ ලොකු ඇඹුල් රහක් එන්නෙත් නැහැ. මේක ඇත්තටම හොඳයි. මේක සුපිරි. මේක දෙන්න පුළුවන් ලකුණු 10න් 8. ඔයාලා තාසම යෝගට් එක කන්න ආසම යෝගට් එක කියාගෙන යන්න කමෙන්ට් එකක් දාන්න යන්න. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න.